හලෝ හලෝ කොහොමද ඔයගොල්ලොන්ට මම හිතනවා ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්නවා ඇති කියලා. ඉතින් අද හදන්න යන්නේ විෂන් බෝඩ් එකක්. බලමු විෂන් බෝඩ් එක හදන්න මොනවද ඕන වෙන්නේ කියලා. ඉතින් අපිට ඕන වෙනවා විසිල් බෝඩ් එකක්. ඒ වගේම තමයි ඔයාගේ මොන හරි විෂන්ස් ගෝල්ස් තියෙනවා නම් ඒවට අදාළ ෆොටෝස් කලර් print out ගන්න පුළුවන් නම් එහෙම ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට black and white හරි ගන්න පුළුවන්. ඔයා කැමති විදිහට මේක හදා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපිට තියෙන්නේ මේ ටික කපාගෙන ලස්සනට අලව ගන්න. එතකොට අපි මේ විෂන් බෝඩ් එකක් හදලා බලාපොරොත්තු වෙන්නේ අපේ මොන හරි අවුරුද්දේ කරන්න තියෙන දේවල් අපි ප්ලෑන් එකකට අනුව. එතකොට අපිට මේ දේවල් හරියට කරගන්න අපේ මනසටම අපි හොඳ පොසිටිව් වයිබ් එකක් දෙන එක තමයි. මම හිතන්නේ නම් එහෙම. මොකද ඉතින් ඔයාට දැන් මොන හරි සල්ලි ඕන නම් ඔයා විෂන් බෝඩ් එකට සල්ලි තියෙන ෆොටෝ එකක් දාලා සල්ලි හම්බෙයි කියලා බලාගෙන හිටියට ඔයාට සල්ලි හම්බෙන්නේ නැහැ නේ. ඔයා මොකක් හරි දෙයක් කරලා සල්ලි හොයා ගන්න ඕනේ. එතකොට ඔයා දැන් එක්සෑම් පාස් වෙනවා කියන එකට අදාළ මොකක් හරි රූපයක් මේ බිත්තියේ ගහගෙන ඉඳලා ඒක දිහා බලාගෙන හිටියා කියලා ඔයා එක්සෑම් පාස් වෙන්නේ නැහැ. එතකොට ඔයා පාඩම් කරන්න ඕනේ. අන්න ඒ වගේ තමයි. ඉතින් ඒ ෆොටෝ එකෙන් අපිව පොඩ්ඩක් අර දිරිමත් කරනවා මේ අපේ ටාගට්ස් වලට යන්න. හරි. එතකොට මෙහෙම ලස්සන රූප ටික කපාගෙන එක හැඩතල වලට ඔයාට තියෙන්නේ මේක ලස්සනට අර බෝඩ් එකේ අලව ගන්න. ඔයා බෝඩ් එකක් ගන්නවා නම් එහෙම කරන්න පුළුවන්. එතකොට ඔයා මොන හරි ජර්නලින් කරනවා නම් ඒ පොතේ හදන්න පුළුවන් ලස්සනට පේජ් එක. ඉතින් එහෙම හදා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මමත් මේ පළවෙනි පාරට තමයි හදන්නේ. ඇත්තටම ගිය අවුරුද්දේ මම හදන්න හිටියා. මට ඒක හදන්න බැරි වුණා. එතකොට ගිය අවුරුද්දේ මට ඒක හදන්න චුට්ටක් ඔලුවටත් නිකන් එහෙම ෆිට එකක් තිබ්බෙත් නැහැ. මට වැඩ ගොඩක් තිබ්බා. එතකොට බිසී එහෙම දැන් මේ අවුරුද්දේ මේ දවස් ටික තමයි ඉතින් ෆ්‍රී. ඉතින් මට හිතුණා විෂන් බෝඩ් එකක් හදන්න ඊළඟ අවුරුද්දට. එතකොට මේකේ දැන් කොහොම හරි අවුරුද්ද ඉවර වෙන්න කලින් මම වීඩියෝ එක අප්ලෝඩ් කරන්න ඕනේනේ. ඒක නිසා තමයි මම මේ වීඩියෝ එක මේ කරන්න හිතුවේ. මොකද මගේ සමහර දේවල් වලට ඕන ෆොටෝස් මට තාම මේ print out එකක් ගන්න බැරි වුණා. ඉතින් ඒ ටික මේ print out එකක් අරගෙන මම මේකේ ආයෙත් අලව ගන්නවා. හරි. ඊට පස්සේ මෙහෙම ලස්සනට ඉතින් කපා ගන්න තමයි තියෙන්නේ. මේ ටික ඔක්කොම කපාගෙන එන්නම්. මොකද ගොඩක් වෙලා යනවා. මම මේ වීඩියෝ එකේ ටක් ගාලා ඔයාලට පෙන්නුවට ඇත්තටම මේකට ගොඩක් වෙලාවක් ගියා. හරි. මේ තියෙන මම මෙහෙම ලස්සනට කපාගත්තු ටික දැන් මම මේ වොයිස් කරන්නේ උදේ. දැන් ලේන්නු එම කෑ ගහනවා. මම දැන් මේකේ මේ නොයිස් අයින් කරලා දාන්නම්. හැබැයි ඒවටත් අයින් වෙන්නේ නැතුව තිබ්බොත් එහෙම ඔයාලට සද්ද ඇහුනොත් ගණන් ගන්න එපා. sorry. හරි. ඊට පස්සේ මේ තියෙන්නේ මම හිතනවා මේ ටාගට් එකට යන්න ඔයාලා මට උදව් කරයි කියලා. හරි. එහෙනම් මගේ channel එක subscribe කරන්න. bell icon එකත් click කරලා තියාගන්න. like එකක් දාන්න, comment එකකුත් දාන්න. ඊළඟට මම මේ මොනවාද ගොඩක් හිතාගෙන හිටියනේ business ideas, small business පටන් ගන්න ඉන්න කට්ටියට business ideas දෙන්න. ඒ වීඩියෝ එක ඊළඟ මේකට පස්සේ එන වීඩියෝ එක අප්ලෝඩ් කරන්නම්. ඒක මම එකක් අප්ලෝඩ් කරලා දෙනවා කලින් cookies business එකක් පටන් ගන්න විදිහ කියන්නේ ඒකට ඕන දේවල්. එතකොට ඔයාලා කොහොමද ඒක මේ කරගන්නේ කියලා එක ගිහලා බලන්න. හරිද? හරි. ඊට පස්සේ මෙහෙම අපිට තියෙන්නේ මේ ටික කපලා හරියන විදිහට තියාගන්න. අර බෝඩ් එකේ අලවන්න ඕන විදිහට තියාගන්න. ඊට පස්සේ තියෙන්නේ මේක ලස්සනට අලව ගන්න. හරි. ඉතින් මම මේක අලවනකන් ඔයාලා කියාගෙන යන්න බලන්න. ඔයාලගේ 2025 අවුරුද්ද ගත වුණේ කොහොමද? ඔයාලට මොනවද ලැබුණු දේවල්, දුක හිතුණාද, සතුටු හිතුණාද කියලා ඉතින් ෂෙයා කරගෙන යන්න. කමෙන්ට් එකක් දාගෙන යන්න. මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. like එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. හරි. ඊට පස්සේ අපි මේ විදිහට අලවගෙන ගිහිල්ලා ලස්සනට විෂන් බෝඩ් එක හදාගන්න තමයි තියෙන්නේ. බලමු කොහොමද හැදිලා එද්දි තියෙන විදිහ කියලා. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා ඔයාලා 2026 අවුරුද්දේ කරන්න හිතාගෙන ඉන්න හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා. ඔයාලට සතුට පිරුණු අවුරුද්දක් ලැබෙන්න කියලා. ඒ වගේම තමයි ඔයා හිතාගෙන
ඔයා හිතාගෙන ඉන්නවා නම් මොන හරි දෙයක් කරන්න ඔයත් දැන් හිතන්නකෝ මම කියන්නේ අනේක ඉන්න මම කියන්නම්. ඔයා හිතාගෙන ඉන්නවා නම් ඔයාට හොඳ දේවල් ලැබෙන්න ඕන කියලා ඔයත් අනිත් කට්ටියට හොඳ කරන්න. හොඳ කරන හොඳ මිනිස්සෙක් වෙන්න. ඊට පස්සේ අපිට පුළුවන් සතුටින් ජීවත් වෙන්න. හරි. මේ තියෙන මං අන්තිමට හදාගත්තු ටික. ඉතින් ගිහිල්ලා එන්න. බයි. ඔයාලත් මේ වගේ විෂන් බෝඩ් එකක් හදන්න.